හරි අපි දැන් ඊළඟ කතා කරන්න යන්නේ 1989 චලිතය සහ ප්‍රස්ථාරක නිරූපණය යටතේ ආපු ගාන. අපේ ගාන සෙට් එකේ 14 වෙනි ගාන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හරි. මේක කියන මෙහෙම. නැවතුම් පොළවල් දෙකක් අතරදී දුම්රියක චලිතය නිරූපණය කරන ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ රූපය පෙන්වා ඇත. එයට අනුරූප දුරකාල ප්‍රස්ථාරයේ වඩාත් හොඳින් නිරූපණය කරන්නේ පහත දක්වා ඇති කුමන වක්‍රයෙන්ද කියලා කියනවා. ඇත්තට මේ ප්‍රස්ථාර දිහා බලන්න අපිට දීලා තියෙන ප්‍රස්ථාරය ප්‍රවේගකාල ප්‍රස්ථාරය තමයි දීලා තියෙන අපි ඒක අඳගමු. V මේක T ට්‍රපීසියමක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේ කාල ප්‍රස්ථාරයේ මේක ප්‍රවේගකාල ප්‍රස්ථාරය හොඳට බලන්න මේ ප්‍රවේගකාල ප්‍රස්ථාරය දීලා තියෙන්නේ T කියන අක්ෂයෙන් ඔය කියන්නේ ධන පැත්තේ තමයි මේ ප්‍රස්ථාරය තියෙන්නේ. මේ T කියන එකට උඩින් තමයි ප්‍රස්ථාරය තියෙන්නේ ප්‍රවේගකාල ප්‍රස්ථාරය. එතකොට T කියන උඩින් ප්‍රවේගකාල ප්‍රස්ථාරය තියෙනවා කියලා කියන්නේ අපේ එන දුරකාල ප්‍රස්ථාරය විස්ථාපන කාල ප්‍රස්ථාරය දෙකම එකම ප්‍රස්ථාරයක් තමයි එන්නේ. දැන් ප්‍රවේගකාල ප්‍රස්ථාරය තියෙන්නේ මේ ධන පැත්තේ නා. මේ ධන සහ ඍණ එක දැන් මම ඍණ යන්නේ නෑනේ. අපේ මේ ගානේ ඍණ කියලා කොටසක් නෑනේ. ගානේ තියෙන ප්‍රස්ථාරය તો ඍණ කොටස මේක. ධන කොටස මේක. ඒතකොට ප්‍රස්ථාර දීලා තියෙන ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ ධන කොටසේ නම් අපිට එන විස්ථාපන කාල ප්‍රස්ථාරයේ දුරකාල ප්‍රස්ථාරය කියන දෙකම එන්නේ එකම ප්‍රස්ථාරය තමයි අපිට එන්නේ. එතකොට අපි මේ ප්‍රවේගකාල ප්‍රස්ථාරයට අනුරූප විස්ථාපන කාල ප්‍රස්ථාරයන්ද කියලා කියන්නේ ඒ එන්නේ අපිට අවශ්‍ය දුරකාල ප්‍රස්ථාරයම තමයි. එතකොට අපි මම දෙවෙනි වීඩියෝ එකේදී මේ ප්‍රස්ථාර එක් එක් කොටස අඳින්නේ කොහොමද කියලා කිව්වා. ප්‍රවේගකාල ප්‍රස්ථාරය දීලා තිබ්බා මේක. ඒකට අනුරූප ත්වරණ කාල ප්‍රස්ථාර අඳින්නේ කොහොමද සහ ඒකේ විස්ථාපන කාල ප්‍රස්ථාර අඳින්නේ කොහොමද කියලා කතා කරා. දැන් අපි මෙතනදී දුරකාල ප්‍රස්ථාර විස්ථාපන කාල ප්‍රස්ථාර එකම හින්දා අපි දැන් මේක විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් තමයි හරි. ඒකට විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳිනකොට මම කිව්වා මේ ප්‍රවේගය එන්නේ මේ විදිහට සරල රේඛාවක් විදිහට වැඩි වෙනවා නම් දැන් අපි මේ විස්ථාපන කාල ප්‍රස්ථාර අඳින්න යන්නේ ප්‍රවේගය මෙහෙම සරල රේඛාවක් විදිහට වැඩි වෙනවා නම් මම කිව්වා අපේ විස්ථාපන කාල ප්‍රස්ථාරය තේන්නේ මේ වැඩි වෙන ශීඝ්‍රතාවය වැඩි වෙන මේ විදිහේ වක්‍රයක් තමයි එන්නේ. මෙන්න මේ විදිහට සරල රේඛාවක් විදිහට ප්‍රවේගය වැඩි වෙනවා. ඊළඟට මේ විදිහට ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා. මේ විදිහට ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා අපි විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන්දී මෙන්න මේ විදිහට සරල රේඛාව. මේ විදිහට වැඩි වෙන මේ සරල රේඛාවක් තමයි අපි යන්නේ. ඊළඟ මේ විදිහට මන්දනයක් තියෙනවා. මේ විදිහට මන්දනයක් තියෙනවා නම් අපි ඒ කියන්නේ කොහොමද? එහෙම බෑවම අඩු වෙන විදිහට මෙන්න මේ විදිහ එකක් තමයි යන්නේ. එතකොට මේ තියෙන ප්‍රවේගකාල ප්‍රස්ථාරය නම් විස්ථාපන කාල ප්‍රස්ථාරය ප්‍රවේගකාල ප්‍රස්ථාරය කියන්නේ T අක්ෂයෙන් උඩ එහෙනම් මේන ප්‍රස්ථාරය තමයි අපි මොකද්ද? මේ දුරකාල ප්‍රස්ථාරය වෙන්නේ. ඒතකොට මේ එක් එක් කොටස අඳින්නේ කොහොමද කියන එක මම දෙවෙනි වීඩියෝ එකේ දිනවා. ඒක බැලුනත් ඒක බලන්න. එතකොට මේ විස්ථාපන කාල ප්‍රස්ථාරය කියන දුරකාල ප්‍රස්ථාරය එතකොට අපේ උත්තරේ මොකද්ද වෙන්නේ? පළවෙනි එක නෑ ඒක නෙවෙයි එන්නේ. දෙවෙනි එකත් නෙවෙයි මොකද්ද මේ පළවෙනි කොටස් නෑ. දෙවෙනි කොහොමත් එන්නේ නෑ. මේ පළවෙනි කෑල්ල විතරයි හරි. මේ පළවෙනි කොටස විතරයි ඉන්නේ හරියට ඇවිල්ලා තියෙන්නේ. දෙක සහ තුන කියන කොටස් දෙකම වැරදිට ඇවිල්ලා තියෙන්නේ. තුන්වෙනි එකත් වැරදි. සරල රේඛා දෙයක් මේ විදිහට තියෙන වැරදි. හතරවෙනි එක තමයි අපේ උත්තරේ. පස්වෙනි එක නම් වැරදි. පස්වෙනි එක වෙනම එකක් තියෙන්නේ. හතරවෙනි එක තමයි උත්තරේ. ඒතකොට මේ 14 වෙනි ගාන උත්තරේ කීයද? උත්තරේ 4. හරි ඊළඟට අපි කතා කරන්නේ 1990 ගාන අපේ ගණන් සෙට් එකේ 15 වෙනි ගාන චලිතය සහ ප්‍රස්ථාරක නිරූපණය යටතේ තියෙන ගාන 1990 15 වෙනි ගාන තමයි. හරි සුමට තිරස් පොළොවක නියත වේගයකින් චලනය වන ගෝලයක් රූපයේ පෙනෙන අයුරින් සුමට ආනන්ත තලයක් ඔස්සේ B ලක්ෂය දක්වා ඉහළට ගොස්. ඔය නික අපි රූප සරණ නොමැන්දොත් මෙන්න මේ විදිහේ තියෙනවා මේ ආනන්ත තලයක් තියෙනවා. එතකොට මේක තමයි මොකද්ද? සුමට තිරස් පොළොවේ නියත වේගයෙන් චලනය වන ගෝලය. මේක තමයි ගෝලය. මේ තමයි B ලක්ෂය. එම මාර්ගයේ B ලක්ෂය දක්වා ඉහළට ගිහිල්ලා දැන් මේක දිගටම ගිහිල්ලා ආපහු එම මාර්ගය ඔස්සේම ආපහු පැමිණෙනවා කියලා කියනවා. එහෙම ගිහිල්ලා
එතනින් යා කියන්නේ එතනින් යාට යන වේගය මැද ඊට පස්සේ ශනික නිශ්චලතාවයටපත් වෙලා ආපහු මෙහෙම එනවා. එතකොට බෝලේ ප්‍රවේගයේ තිරස්සන් රචකය. තිරස්සන් රචකය කියන්නේ මෙන්න මේක කාලයත් එක්ක වෙනස් වෙන ආයුර තමයි අපෙන් අහන්නේ. කොහොමද හොඳින්ම නිරූපණය වෙන්නේ කියලා. එතකොට ඕගොල්ලන්ට මේ ප්‍රස්තාර දිහා බැලුවම තේරෙනවා මේ කියන්නේ නියත වේගයෙන්නේ. නියත වේගයෙන් යන්නේ. එතකොට මෙයාට මෙතනට යනකම් කිසිම අවුලක් නැහැ. කිසිම අවුලක් නැතුව මේව නියත වේගයෙන් යන්න පුළුවන්. නියත වේගයෙන් ගිහලා මෙහෙම යනකොට තමයි උඩට යන්න වේගය අඩු වෙලා ගිහින් මේ ශනික නිශ්චලතාවයටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආපහු අනිත් පැත්තට එන්න වේගය වැඩි කර ගන්නවා. වේගය වැඩි කරගෙන ආපහු මෙතනට ආව කියලා කියන්නේ ආපහු එයාට නියත වේගයෙන් යන්න පුළුවන්. මෙතනට ආව කියලා කියන්නේ ආපහු නියත වේගයෙන් යන්න පුළුවන්. මෙතන තමයි ත්වරණය සහ මන්දනය ඇති වෙන කොටස් දෙක තමයි මේ දිග. එතකොට පළවෙනි කොටස ගත්තොත් මේ මෙතන කලියා නියත වේගයෙන් යට යන්න පුළුවන් නේ. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනිවාර්යයෙන්ම පළවෙනි කොටස එන්න ඕනි. කොහොමද? මෙහෙම කැලලක් එන්න ඕනි. මෙහෙම කොටසක් එන්න ඕනි. ඇයි යාට නියත වේගයෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ දුර යන්න පුළුවන්. එතකොට එහෙම කොටසක් තියෙන උත්තර ගත්තොත් අපිට 2යි 3යි විතරයි ඉතුරු වෙන්නේ. එකේත් වක්‍රයක් තියෙන්නේ, හතරෙත් වක්‍රයක් තියෙන්නේ, පහේ තියෙන්නේ මේ වැඩි වෙනවා කියලා නියත වේගයෙන් යන එකක් තියෙන්නේ. එතකොට අපිට උත්තර දැන් ඉතුරු වෙනවා 2 සහ 3 කියන උත්තර දෙක අපිට ඉතුරු වෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? මේක මොකද්ද වෙන්නේ? ඊට පස්සේ මේක මොකද්ද වෙන්නේ? මේක කොහොම ගිහිල්ලා එන්න මෙහෙම මේ ප්‍රවේගයෙන් එන්න අඩු වෙනවානේ. ප්‍රවේගයෙන් එන්න අඩු වෙනවා. එතකොට ප්‍රවේගයෙන් එන්න අඩු වෙන්නේ මෙයාට තියෙන එකම තොරණේ මොකද්ද? මේක සුමට තලයන්නේ. සුමට තලයක් තියෙනකොට සුමට තලයක් කියනකොට මෙයාට මේ උඩට යන්න බලපාන එකම බාධාව තමයි ගුරුත්ව විතරණය කියන බාධා. ඒ ගුරුත්ව විතරණයේ හේතුවෙන් ඇති වෙන මේ බලයෙන් තමයි මේක මෙයාට ඇති වෙන බාධාව තියෙන්නේ. ඒතකොට ඝර්ෂණ බලය මුකුත් නැහැ. ඒතකොට සුමට තිරස්ත මේ සුමට පොළොව යන හින්දා මේ ගුරුත්වජ ත්වරණයෙන් තමයි මෙයා පහළට එම ඇදලා ගන්න බලන්නේ. එතකොට මෙයාට තියෙන්න ඕනි ඒකාකාර ත්වරණයක්. ඒතකොට ඒකාකාර ත්වරණයක් නම් තියෙන්නේ ඒකාකාර මන්දනයක් තියෙනවා. මේ මෙතනින් උඩට යනකොට ඒකාකාර මන්දනයක් තියෙනවා. පල්ලෙහාට තියෙන ගුරුත්වජ මේ ත්වරණය නිසා. එතකොට ඒකාකාර මන්දනයක් තියෙනවා නම් අපේ ඊළඟ කොටස මෙන්න මේ විදිහට අඩු වෙන්න ඕන. ඔන්නෝම අඩු වෙන්න ඕන. එතකොට මේක ගිහින ශනික නිශ්චලතාවයටපත් වෙනවනේ. එහෙනම් මේ ප්‍රවේගයේ බිඳුව දක්වාම ඔහොම අඩු වෙන්න ඕනේ. එතකොට ඒක අපි 2 3 උත්තර දෙක දිහා බලුවම අපිට ඒක හොඳට පැහැදිලි වෙනවා. දෙකේදීම ශනික නිශ්චලතාවයටපත් වෙනවා. ඒතකොට මේ මෙතන කර කොටස් දෙකම 2 3 එකම කොටස තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟට. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අහන්නේ මොකද්ද? බෝලේ ප්‍රවේගයේ තිරස්සන් රචකය. ඒතකොට ප්‍රවේගයේ තිරස්සන් රචකය කියලා කිව්වම ප්‍රවේගයේ තියෙන මොකද්ද? ධන සහ ඍණ කියලා දිශා දෙකක් තියෙනවා. එතකොට මෙයා මේ අතර ඔහොම මේ පැත්තට මේ සම්පූර්ණ කොටසම ධන කියලා ගත්තොත් එයා ආපස්සට ආපහු වෙනවනේ. ආපස්සට ආපහු වෙනවා කියලා කියන්නේ එයා ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය වෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය වෙනවා කියලා කියන්නේ මේ පැත්ත අපි ධන කියලා ගත්තොත් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මේ කොටස මොකක්ද වෙන්නේ? මේ පැත්තට ආපහු වෙන එක. ඍණ වෙනවා. તો ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ඍණ කොටස තමයි මෙයා ආපස්සට එන චලිතය නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. ඒකයි ප්‍රවේග කාල ප්‍රස්ථාරය. එතකොට එහෙම උත්තරේ තියෙන්නේ 3. එතකොට අතහැරෙනවා උත්තරේ 2. දැන් අපි හිතමු මේක අහලා තියෙන මේ බෝලේ වේගයේ තිරස්සන් රචකය කාලය සමග වෙනස් වෙන අයුරු කියලා. ඒතර වේගයේ දිශාවක් නැහැ. වේගයේ දිශාවක් නැත්නම් අපිට මේකේ ඍණ දිශාව කියන කොටස අයිති වෙන්නේ නැහැ. එතකොට වේගයේ තිරස්සන් රචකය නම් අපි අහලා තියෙන එතකොට වන්න උත්තරේ 3. එතකොට මෙතන අහන්නේ ප්‍රවේගයේ තිරස්සන් රචකය. ඒතර ප්‍රවේගයේ තිරස්සන් රචකය අනිවාර්යයෙන්ම එයා ආපස්සට එන හින්දා ප්‍රවේග කාල ප්‍රස්ථාර ඍණ කොටසේ ඒක නිරූපණය වෙන්න ඕනි. එතකොට උත්තරේ එන්නේ අපිට 2. එතකොට 15 වෙනි ගානට උත්තරේ එන්නේ උත්තරේ දෙවෙනි උත්තරේ.